Hello friends, welcome back to another gameplay videos. Only thing other ගෙනාවේ Minecraft survival episode අංක 1. මම ඉතින් එච්චර ලොකු Minecraft වෙනත් දන්නේ නැහැ. හිතුණා නිකන් ගේන්න වීඩියෝ එකක්. ඒ නිසා ගෙන අම්මට සිරි බැටළුවේ දැකූ තැන මරා දමන්න ඕනේ. දැකූ තැන මැරීම වැදගත්. මම ඔයාලට කියන්න මරන්න ඕනේද කියලා. මේ මරන්න මැරෙන්නේ නම් රියල් බොයිස් මැරුණා. අන්න අපිට දැන් මේ එකත් ඇඩ් වුණා. අර රෙසිපීස් ටිකත් අපිට ඇඩ් වුණා. අපි ගහක් කපා ගමු ගැම්මට. ගහක් කපා ගමු. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් කියන්න ඕනේ නෑනේ. ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා මේ ගේම් එක ගහන යාළුවන්ට ෂෙයා පාරක් දාලා ගේම් එකට සෙට් වෙලා එමු. උඩන්නකින්බ අඩේ පොඩ්ඩක් ලැග් ගැන සීන් එකක් තියෙන්නේ ඔය ගණන් ගන්න එපා. අලුතෙන් ගැජට් එකක් ගන්න ඉන්නේ. ඒක ගත්තාම හරි අපි බ්ලොක් ටිකක් හදාමු බොයිස්. හරි 24ක් හදාගත්තා. අපි ටේබල් එකක් හදාමු. ටේබල් එකක් හදලා ස්ටික් ටිකක් හදාමු. හරි නම්බා කැස්ස ගණන් ගන්නවා. හෙම්බිරිස්සා වෙන්නේ ඔය එකයි ප්‍රශ්නේ. අයියෝ මේ පලයන්කෝ. හරි මේ පිකැස්සයක් හදාගමු. ඊට පස්සේ ඔක්කොම මේවා හදාගමු. හරි අපි දැන් මේ කඩාගමුකෝ. ක්‍රාෆ්ටින් ටේබල් එක කඩාගමු. මෙන්න මෙතන තමයි ගහක් කපගමු. ගස් ටිකක් ඕනේ. ගණන් ගන්න එපා සද්ද බද්දදී. මේ දවස් ටිකේ සේම ඔය එකයි මේ පොඩ්ඩක් කටහලා පොඩ්ඩක් බල්ලෝ කාලා වගේ ගණන් ගන්න එපා. යම් බලන්න හිට. මේ පැටළුවෙක්ද අනේ කුකුලෙක්. අයියෝ මෙතන ගස් බං යන්නත් බෑ එපා වෙනවා. අන්න මෙන්න මේව පේනවා. මොකද්ද මේකේ නම නම් මට මතක නෑ බොයිස්. කොමාරි අපිට වැදගත් වෙනවවත්. අපි සටපට ගාලා ආපොඩ්ඩයි බොයිස්. මොලින් මෙන්න මේව ටිකක් කඩාගමු. අන්න රෙසිපීස් ටික ඇඩ් වුණා බොයිස්. ගැම්මත් තමයි. කඩාගමු ඉන්නට. කඩමු පායනවනේ. හරි ගමු. මේ වාරම් බොයිස් අපි හදාගන්න ඕන පිකෙක්ස් එකක් හදාගමු. හරි අපි දැන් මේ පිකෙක්ස් එකෙන් ගැම්මට මේව කඩමු. මේවල නම නම් මට මතක නෑ. මේ රෙසිපීස් අන්ලොක් අම්බෝ ඒවන හෙනකොට කෝල් තියෙනවා බොයිස්. කෝල් ටිකකුත් කඩාගමු. කෝලුත් වටිනවා මාර විදියට. අපිට පන්දන් එහෙම හදාගන්න මාරම විදියට වටිනවා. අපි ඒ ටිකත් කඩාගමු ගැම්මට. හරි ගමු. ඉතින් මම මේ ගේම් එක ගන්න පාවෙන වතාව එච්චර ලොකුට හුරුනේ ගණන් ගන්න එපා ඉතින්. අයන් තියෙනවද බලමු මේ උඩ අයන් තියෙනවද? එහෙම අයන් එහෙම තිබ්බත් වාසි. අතන තියෙන කෝල් ටිකක් ඒක පස්සේ ගමු.
යම් බානරයට ආ ඔක්කොම කලින් වොයිස් බැටළුව ටිකක් හොයාගන්න ඕනේ. ඒ අතන බැටළුවද නැහැනේ. බැටළුව සෙට් එකක් හොයාගන්න ඕනේ නැත්නම් ලේසි නෑ. අපි මේකෙන් අර පැත්තට යන්න යමුනේ වොයිස් නැත්තම් අයියෝ එපා වෙනවා. වීඩියෝ එකක් කරන්න යා අඩෝ හරි හරි යා ගැම්මට යම් බොයිස් යන් උඩටම ගැම්මක් මේ අපරාධ උඩට ආවේ කියලා හිතෙනවා. අයන් ටිකක් හරි තියෙයි කියලා ආවේ. මේ ටික හරි කඩාගමු. මං පොරවෙන් කඩන්න හදන බං ඒ ටිකත් පිස්සුනේ. මේකත් කඩාගමු ගෙම්මට. අම්මෝ අඩෝ එක මතියට දෙන්නෙක්ම ඉන්නවා ඈ. ගැම්මක් අඩෝ දුන්නේ නැහැ පටස් මැරියම් ඉම්මන්ට වෙලාව යනවා. ඔය රෑ ඉන්නත් ඔබ දෙයක් ඕනි බැටළුව කොය ඕනිත් ආරින්නේ නියමයි. අපි බොයිස් මෙන්න මේ පැත්තේ වගේ එහෙම හදාගමු. අපේ ඕන ගන්න බඩු සෙට් එකේ ටික ඉම්මන්ට යන් මේ හරි වගේ හොඳ ඇතිනේ. අපි ක්‍රාෆ්ටින් ටේබල් එක ගමු ගෙම්මට. අයියෝ ක්‍රාෆ්ටින් ටේබල් එක ගත්තා. මෙතනින් තිබ්බා. මේ බ්ලොක් ටිකක් හදාගමු. ඊට පස්සේ ඇඳක් හදාගමු. ඊට පස්සේ අපි මේක හදාගමු. ෆර්නස් එකක් හදාගමු ගෙම්මකට. ෆේනස් එකක් තියාගමු. මේකත් තියාගමු බොයිස්. එක් කොහෙන්ද තිබ්බේ? කඩමු තියමු. එහෙනම් අපි මෙතනින් තියමු බොයිස්. හරි දැන් අපි බඩු ටික ප්ලැක් කරමු. හරිද? මම බඩු ටික ප්ලැක් කරලා ඔයාලන්ට වීඩියෝ එක ගන්නම් ආයේ. හරි බොයිස් මම ඉතින් බඩු ටික පැක් කරා ගැම්මට පේනවා ඇති. ගැම්මට පැක් කරා. පිටින් පොඩ්ඩක් දැන් රෑ වෙන්න අප්පට සී බොයිස් ලෑවෙන්න ළඟයි පේනවා ඇති. අපි පොඩ්ඩක් ඉතින් වටපිට පොඩ්ඩක් සෙයිසර බලමු. දැම්ම මං ගයක් හදාන අයිඩියා එකක් නැහැ බොයිස්. දැම්ම ගයක් හදන්නේ නැහැ. තුන්වෙනි එපිසෝඩ් එකේදී වගේ තමයි ගයක් හදන්නේ. දැන් මේ පළවෙනි එපිසෝඩ් එක හෙට වැටෙනවා. දෙවෙනි එපිසෝඩ් එක ඊට පස්සේ අනිත් දේ වැටෙනවා තුන්වෙනි එපිසෝඩ් එක. හැබැයි ගයිස් දැන් දිග වීඩියෝ කරන්න මාරම ගේමක් දෙන්න ඕනේ. ඒ නිසා අනිවාර්යෙන් ලයික් පාරක් දාපන්. ඇයිද දන්නවද? ජූනි 13 දෙවෙනි වාර විභාගේ. අයියෝ ඉතින් බෑනේ කරන්න. දැන් ඉතින් දෙකේ දාගෙන පාඩම් කරනවා බොයිස්. කරන්න දෙයක් නැහැ ඉතින්. විභාගවත් කොට දාගන්න බෑ. ඒක නෙවෙයි. ඔයාලා ගිය පාර පන්තියේ වෙනියා කමෙන්ට් පාරක් දාන්න ඉතින් ගැම්මට. නිදාගන්න යකෝ. හරි බොයිස් නිදාගත්තා. නිදාගමු. රෑ වෙලත් නේ. අපි බොයිස් දැන් ගිහිල්ලා නෑ. අපි දැන් ටූල් ටිකක් හදාමු. කෝල් තිබ්බනේ. කෝල් ඔය මේ ඔය ගමු. මොකද්ද මේ? සනසර ගිහිල්ලා කෝල් මේ ඉන්න දාන්නේ. 4ක් වගේ ගමු. 4ක් වගේ අරන් අපි මේ ටිකක් හදාගමු. පන්දන් ටිකක් හදාගමු බොයිස්. ඇති. වැරදිද කොහෙද තිබ්බා? හරි. ඔක්කොගේම පන්දන් හදුවා බොයිස්. ගෑම්මක් තමයි. අපි මේකත් හදාගමු ඉතින්. ඔන්නේ වැඩි නෑ.
කිසිම වැඩිකමක් නැහැ. කිසිම ලෝභකමකුත් නැහැ. අපි මේක කොහෙන්ද තියන්නේ? පොඩ්ඩක් ඉන්න. අපි මේක මෙහෙන් දාමු. 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 දැන් හරි නේද බොස්? දැන් පිළිවෙලයිනේ. ගෙම්මක් තමයි තියෙන්නේ. අපි පොඩ්ඩක් වටේ චෝට් ටිකක් ගාමු. මොකද සොම්බින්ගෙනුයි ස්කෙල්ටනුගෙනුයි දන්නවනේ තියෙන වදේ. ඒ නිසා පොඩ්ඩක් ඔය ස්පෝන් වෙනකොට එහෙම ගහගමු. මෙතන මේ හරියනවා. මේ හරියනවා ගැති වෙන්නේ බොස්. ඔය ඇති. ගියක් හැබැයි මම ගේ හදන්නේ නම් මෙතන නෙවෙයි. එකයි බං ඉතුරුලා තියෙන්නේ. කවන්නේ අපි අර පැත්තට යම් බලන්න ගැම්මට. හරිකේ කිනු හරකවන් මරුනේ බොස්. කෑම ටිකක් කර ගන්න පුළුවන් නේ. ගැම්මට යා. හරකා ඉන්න හරකේ ඉන්න. සහෝදරය දුවන්න එපා. අයියෝ දුවන්න එපා කොහෙද යන්නේ? අයියෝ මයි මිතුර ඉන්න. මම ඉන්නනේ යන්න එපා. ඉන්නකො පොඩ්ඩක් අයියෝ මොකක්ද මේ තව එකයිනේ වදින්න ඕනේ තියෙන්නේ. හරි. ඔව් වන්න ඇරුවා. මෙතන තියෙනව නේද බං කේව් එක ගුහාව. පිස්සුද බං. කේව් එකක් නෑ එතන. අපි යමු මෙහෙට. ඉතින් බොස් දන්න කට්ටිය කියන්න මම දන්නේ නැති දැන් මේ අහන්නේ. දැන් YouTube channel කරන කට්ටියන්ගෙන් තමයි අහන්නේ. පුළුවන් නම් මට කියනවද දැන් අපි YouTube channel එකක් හදනවානේ. හදලා අපි දැන් වීඩියෝ එකක් දානෝනේ. වීඩියෝ එකක් දැම්මම අර ඉස්සරහනේ අර රූපයක් දාන්නේ. උනිය මොකක් හරි එකක් කියන්නේ අර රූපයක් දාන්නේ. අන්න එක දාන්න කෙනෙක් කමෙන්ට් එකක් දාන්න මම දන්නේ නැති නිසා අහන්නේ. අනේ ප්ලීස් දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාන්න. ඇප් එකකින් කියලා නම් දන්නවා. ඒ ඇප් එක මොකද්ද කියලා තමයි දන්නේ නැත්තේ. අනේ දන්න කෙනෙක් කියනවා කියන්න ප්ලීස්. ඒ කෙනාට බොහොම පිස් සිද්ධ වෙනවා. ආයිදේ දැන් බොයිස් රෑන තාම නෑ. අයියෝ තා කොච්චරද තින්නේ. අපිත් ඉතින් දැන් මොකද්ද කරන්නේ? යන්න බලන්න පොඩි මේ ටිකක් මයිනින් කරන් අන්න හරියට තිබ්බනේ මේ වගේ දන අපේ පැත්තට යම් බලන්න බොයිස්. දුවලය. සටපට ගාලා බඩ ගාගෙන ඉම බදාගෙන හරියම ඉන්නට. වැලි තියෙනවා මෙතන. ලොකු වැලි ගොඩක් නන්නේ. එතනම තිබ්බේ පහයිද කොහෙද? වැලි. කොබන් අයන් නෑ වගේනේ. අර ගස් මොනවද බං අච්චර ලොකෝලා තියෙන ගස්. අර පේන විදිහ බලන්න. අච්චර ලොකෝලා තියෙන ගස් මොනවද දන්නේ? වැටලුව මරන්න ඕනේ නේ මන් තා. එදා කදාගත්තා. මොකද දැන් කරන්නේ? මෙන්න මේ ටික කඩාගෙන. යන් ඉම්මන්ට. ගයිස් මට කියන්න ඕන මේ මොකද්ද The Baby in the Yellow කියන ගේම් එකේ අවසාන එපිසෝඩ් එක කලින් එපිසෝඩ් එක හෙට එන්නත් ඉඩ තියෙනවා. හෙට වීඩියෝ දෙකක් එන්න ඉඩ තියෙනවා. එකක් Minecraft වීඩියෝ එක මේ වීඩියෝ එකේ එපිසෝඩ් 2 එක. අනිත් එක The Baby in the Yellow කියන එක එපිසෝඩ් 3 එක. හොඳයි. අනිවාර්යෙන් බලන්න. ඒවට තියෙන ලයික් කරලා කමෙන්ට් එකක් දාලා ෂෙයා පාරක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා පොඩි උදව්වක් දෙන්න ඉතින්. බලත් කොල්ලෝනේ අපිත් කොල්ලෝ. YouTube channel කරන කට්ටිය විතරයි ඉතින් මේක දන්නේ. ඒ අගේ දන්නේ YouTube channel කරන කට්ටිය විතරයි. පත්තුයි කරන්න දැන් තියෙන වැඩි අපි විලේජ් එක හොයන් යන්න බෑ. යන්නත් පුළුවන් බයි යමන්ද බලන්න. Guys, the boys garang
ගන්න එපා කැස්ස. අය වොයිස් අපි අයියෝ පොඩ්ඩක් එන්න වෙන්නේ මේ රෙසිපීස් ටික එනවා. ඉන්නට හරි. වොයිස් අපි ආමර් එක හදාගමුනේ. ඒක අනිවාර්යෙන් ඕන ආමර් හදාගමු අපි. හරි බොයිස් ගැම්මටම ආමර් ටිකක් හදාගත්තා. එහෙම ඇතිනේ පොඩ්ඩක් එන්න පෙන්නන්න. මේ තියෙන්නේ ගැම්මට. හරි බොයිස් එහෙනම් දැන් අපි යන් මේක කඩාගමු. ඔක්කොම එකතු කරගමු. ඊට පස්සේ මේක කඩාගමු. ෆර්නස් එක කඩාගත්තා. ඊපස්සේ මේක කඩාගමු. ඊට පස්සේ ඇඳත් කඩාගමු බොයිස්. ඇඳත් මට ඇඳ කියන එක කියෙන්නේ කියන්කො හරියට. අයියෝ ඉතින් බෑනේ කරන්න. හරි බොයිස් ඇඳත් අපි මෙතෙන් දාගමු. යා දැන් අපි මෙහෙන් ගිහිල්ලා ආර පැත්තට යන්නේ. ඒ පැත්තට යන්න. යා yes. Let's go. Yan boys ya. Dari blok apa ya? Yang imade. අඩෝ ලොකු තඩි ගෙව්වා බං පොඩ්ඩක්. ඒ මොනවද මේ බුබ්බු? මොනවද මේ? අනේ යට මේව තිබ්බම මේ වගේ වේ ඇදිනේ බොස්. ඒ යන්නේ මට. ඔය ඒ. බුබුලු උඩින් දැක්ටි හෙල්ලෙන්න බෑද බලන්න. එහෙම සීන් එකකුත් තියනවද මන් දන්නේ නෑනේ. අඩෝනේ එක පාටනේ ආර මේ මොකද්ද පීන ගන්න බැරි වුණාව? මොකක්ද දන්නේ සීන් එක නම් මන් දන්නේ නෑ. එච්චර ලොකර මං කිව්වනේ මයින්ක්‍රාෆ්ට් ගහන්න යම් පළවෙනි වතාවට. හරි බොයිස් අපි මේ මොකක්ද අර අපි කිව්ව වනාන්තරේ මොකක්ද අර වනාන්තරයකට ආවා. රුස්සගස් තියෙන අයියෝ මෙතෙන් යම. හරි. රුස්සගස් තියෙන වනාන්තරයට ආවා. මේන කේව් එකක් තියෙනවා අපි අම්මට අපි මේ ළඟපාත ඇඳ මේ විදාගෙන පොඩ්ඩක් නිදා ගන්නවා අපි. දැන් කේව් ඒ වල පොඩ්ඩක් රැඳෙන්නේ නැහැ. අපි යන්නේ කෙලින්ම මොකක් හොයාගෙනද? විලේජ් එකක් හොයාගෙන. මේකේ විලේජ් එකක් හොයාගන්නවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. දන්නෝ දනිති. ලේසි නෑ. හරි අපි යන්. මෙන්න චෙරි තියෙනවා බොයිස්. චෙරි ටිකක් ගමු. අම්බෝ එන්න කාඩමු බොයිස්. කාඩමු මේ ටික ගමු. ගමු අන්න බ්ලොක් එකකුත් ඇත්තා. කාඩමු හරි ඊසි වැඩම වූ අපිට. ඊසි වැඩි වගේ. හරි බොයිස් කතා නෑ අපි යන්. අඩෝ නෑ පොඩ්ඩක් පිස්සු ගේනවා ගණන් ගන්න එපා. පොඩ්ඩක් පිස්සු කෙලිය ෆෝන් එක. දන්නද ඉතින් අම්මට සිරිවන් අපි ඉන්න උස බලපන්. ගෑම්මක් තමයි ඉතින්. අපි යම් බාන්න මේකට. දැන් නම් තියෙන මේ වනාන්තරයෙන් විතරයිද කොහෙද බොයිස්? යම්කෝ බලන්න. අනේ විලේජ් එක හම්බුනොත් නම් හොඳයි වගේ ඉස්සරහට. ආඩෝ මෙන්න වනාන්තරය වෙනස් වෙනවා බොයිස්. පේන ඇති බලන්න. වනාන්තරය වෙනස් වුණා බොයිස්. යම් බලන්න. දැන්වත් විලේජ් එකක් හොයාගන්න පුළුවන් මේ දිගේ බලමු බොයිස්. let's go. නැද්ද බං? බොයිස් රෑ වෙනවා බොයිස්. අපි ඉතින් මෙතන ඉඳ සෙට් කරලා නිදාගමු පොඩ්ඩක් ඉන්න. තාම රෑ වෙලා නෑලු. ටිකක් වෙලා යමු රෑ වෙන එක. ඉතින් මොකෝ කරන්නේ මේ දවස් ටිකේ බරටම් පාඩම්ද? මම නම් බරටම් පාඩම් බා. මේ රෑ වීඩියෝ එකක් කරන්න හම්බුනේ ඒකයි ඔය. නැත්තම් මෙහෙම වන්ද? ඊයේ වීඩියෝ එකක් දාන්න බැරි වුණානේ. ඒකයි ප්‍රශ්නේ. සද්ද පද්ධති ගණන් ගන්න එපා. හරි. අන්නරනේ ඕපන් වගේ ඒරියා එකක් තියෙනවා මම පේනවා ඉතින්.
අඩේ අප්පට ඒ අපිට හොඳටම බඩගිනි බොයිස්. අපි මෙතන ෆර්නස් එකක් දාලා පොඩ්ඩක් කෑම ටිකක් හදාගමුනේ. නැත්තම් බෑනේ. කෑම ටික බැදෙන්න දෙමු. එතකන් අපි පොඩ්ඩක් බලමු මේ වටපිටාව. විලේජ් අයියෝ ගණන් ගන්න එපා ඈ. ඔය දන්නව ඉවි. අයියෝ පායන ඔය මෙන්න මේකට දාන්නත් හිතෙනවා පොඩ්ඩක් ඉන්න බොයිස්. හරි බොයිස් මං ඉතින් අර ඒක මේව කරා පේනදී මැසේජ් ආවම දැන් අර පෙන්නන්නේ නැහැ. يعني දෙදරන්නේ අවුලක් නැහැ අපිට වැඩිනේ. හරියට පියන් කතා නැතුව යා. කතා නැති වුණා කතා නම් තියෙන එක වෙනම කතාවක්. යම් බොයිස්. ෆ්‍රී ෆයර් වීඩියෝ එකකුත් ගේන්නද කියලා හිතෙනවා මට. ගේමුනේ බොයිස්. ඒකත් ගෙනාවේ නැහැ ගොඩ කාලෙකින්. කාලෙකින් ගිහුවා දවස් දෙක තුනකින් ගෙනාවේ නැත්නම් ඒක වෙනම කතාවක්. හැබැයි මම මස් ටික බැදගත්තට බං කෑවේ නෑනේ. මට ඒක අමතකම වෙලා ගියා බං. දැන් කමු. හරි යන්න. විලේජ් එකක් හොයාගන්න පුළුවන් වේද බොයිස්. පත තඩි කීවේ අබ්බා. අම්බෝ මේකේ නම් අයන් නෙවෙයි ඩයමන්ඩ් හිටන් ඇතිව. අපි තුන්වෙනි එපිසෝඩ් එක වගේ යන්න බලමු. ඒ නිසා අපි මේ ළඟපාත ගේත් හදාගමු නේ බොයිස්. ළඟපාත විලේජ් එකක් තිබ්බනම් හොඳ. යන්කො බලාගෙන ගැම්මට හරි යන්කො බලන්න. අදත් ගිහින් බෙහෙත් ගෙනාවෝයි. සෙම වැඩි වෙලා එපා වෙනවා ඉතින් මොනව කරන්නද. සෙම තියාගෙන වීඩියෝස් දාන්න හොඳේ. ඒ නිසා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා පාරකුත් දාන්න. කමෙන්ට් එකකුත් දාන්න ඉතින්. බැනලා හරි දාන්න අවුලන්නේ. කියන්නේ අඩුපාඩු එහෙම තියෙනවා අනිවාර්යෙන් කියන්නේ. අනිවාර්යෙන් කියන්න මං ඉතින් එච්චර ලොකුවට දන්නේ නැහැ. තාම 8 වසරේ ඉන්නේ. මේ ළඟදී YouTube channel එක හැදුවේ. හරි අපි යම් බොයිස්. නෑ වගේ ඔය මේ එක. අයියෝ මොකද්ද ඔය කරන්නේ? මේක ගන්නෑ වගේ බොයිස්. අශ්වයෙක් ඉන්න යාළු කරමුද? යාළු කරගමු බලන්න. කොහොම බලමු. පරයා ඔබ මව දැක්කෝ බිම දැම්මේ ඈ කනක් පැලෙන්න කොහොම කන පැලෙන්න මට බලපංකො මුගිලකෝ ගම අන්න එහෙම ඉඳපන්. හරි අන්න එහෙම ඉඳපන්. කන පලා ගන්න නැතුව යම් බොයිස් යඤ්ඤා කතා කර හිටියේ වැඩි වගේ. විලේජ් හොයන්නම් බොයිස් ඉම්මන්ට ගැම්මක් කොහෙද බං ඒකේ? ගැම්මක් තමයි. කවුද කියන්නේ ගැම්මක් නැහැ කියලා? මට ගැම්මක් නැහැනේ. අන්න ඒකයි. අපෝ බොයිස් කටහඬ බල්ලෝ කාලා වගේ ඇති. මටත් තේරෙනවා බල්ලෝ කාලයි කියලා. බල්ලෝ නෙමෙයි කන්න පුලා ඔක්කොම කාලා තින්නේ මගේ උගුර. එපා වෙලා ඔය දැන් තින්නේ. අයියෝ අවසානයේද නෑ වගේ නේ විලේජ් එක. අයියෝ යම් බලන්න මේ පැත්තට ගණන් ගන්න එපා ඉතින්. කැස්ස මොනව කරන්නද? රෑතින්ම පේනවනේ ඉතින් අහල අමුතු ගහක්. ඔයාලට පේනවද බොයිස්? දැන් යම් බලන්න මේ පැත්තට මන් දැක්කේ නිකන් ඒ ගහේ නාර පත්ත ගහක් වගේ. අඩෝ ඕබා නිකන් ගස් දෙයක් ගස් දෙයක් වගේ බා. මේ ගස් දෙයක් එකතු වෙලා. හැබැයි එතන ගොම මං කලින් නම් දැක්කේ මෙතනත් මේ එකක් තියෙනවා වගේ. බ්ලොක් දෙකක් තියෙනවා වගේ එතනත් දැක්කේ. අවුලන්නේ. කමාරි ගස් දෙයක් එකතු වෙලා.
නෑනේ බන්. අයියෝ බොස් නෑ වගේ මේ එකක්. ඕ නෑ වගේ. මොකෝ ඉතින් කරන්නේ? කට්ටිය මොකද කරන්නේ? බරටම පාඩම් ඉතින්නේ. තේරෙනවා. දැන් ඉතින් හැමෝටම වීඩියෝ බලන්න වෙලා නැහැ තමයි ඉතින්. බරටම පාඩම් ඒක වෙනම කතාවක් ඉතින්. මෙතනින් පයින්න නෑ මෙතන යවලන්නේ. යමු ඉම්මන්ට. යන්කෝ ඉම්මන්ට. ආපෝ අරන්න අර කැලේ අර මොකක්ද අමුතු ගස් තියෙන අන්නේ කැලෑවෝයි. අප්පා මේ තියෙන්නේ. යම්බා මේ මෙහි පැත්තට යම්බා මම මේ පැත්තට කියන්නේ මේ පල්ලෙහා පැත්තට. ඒ පැත්තට හරියා. යම්බා අයියෝ මේ ටිකේ හරි විලේජ් එකක් හම්බුනොත් ගොඩයි. නැත්තම් මඩ. අයියෝ බොයිස් නෑ වගේ බොයිස් ඉතින් ගයිස් මම හිතුවා අද දැන් විලේජ් එකක්වත් හොයාගන්න බැරි වුණා. හරිම දුකයි ඉතින් මොනව කරන්නද? මම ඒ නිසා හිතුවා බොයිස් අදට මේ එපිසෝඩ් එක නවත්තන්න. දෙවෙනි එපිසෝඩ් එකේදී මම විලේජ් එකක් හොයාගෙන ඉන්නම්. එහෙනම් කොල්ලෝ සෙට් වෙමු. හෙට සෙට් වෙමු. හොඳේ හෙට අද බෑ